Hi guys, කොහමද? කට්ටියම හොඳින් ඉන්නව නේද? මට ඔයාලගෙන් පුංචි එල්ලීමක් කරන්න තියෙනවා. ඔයාලා මගේ වීඩියෝ හැමදාම බලනවා නම් මගේ channel එක subscribe කරලා බලන්න. මොකද මගේ වීඩියෝ බලන ගොඩක් කට්ටිය channel එක subscribe කරන්නේ නැතුව තමයි වීඩියෝ බලන්නේ. ඒ වගේම ඔයාලා මුල් එපිසෝඩ් බලුවේ නැත්නම් description එකේ දාලා තියෙනවා පළවෙනි එපිසෝඩ් එකේ link එක. පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් පස්වෙනි එපිසෝඩ් එකට එනකම් බලලා මේ වීඩියෝ එකට set වෙන්න. And I think අද ගෙනල්ලා තියෙන්නේ The 100 Season 1 Episode 6. එපිසෝඩ් එක පටන් ගත්තේ අපිට පෙන්නනවා ඔක්ටේවියාගේ අම්මා ඔක්ටේවියාට උපත දෙන විදිහ. එතන බෙලම ඉන්නවා. එයා අහනවා ડોක්ටර් කෙනෙක් එක්කන් එන්නද කියලා. අම්මා කියනවා මේක එළියයි දැනගත්තොත් අපි ප්ලොට් කරයි කියලා. බෙලම එතනදි කියනවා එයා කියපු පොතක හිටපු රාජකීය පුද්ගලයෙක් ගැන. කොහොම හරි අම්මට බබා හම්බෙනවා. අම්මා කියනවා බෙලමිට නමක් දාන්න කියලා. ඊට පස්සේ බෙලමි එයාගේ නංගිට නම දානවා. අර කියපු රාජකීය පුද්ගලයාගේ නංගිගේ නම එයා තමයි ඔක්ටේවියා. අම්මා ඊට පස්සේ කියනවා බෙලමිට ඔයාගේ නංගි ඔයාගේ වගකීම කියලා. ඊට පස්සේ අම්මට සීනති වෙනවා. නංගි අඩන්න හදද්දී බෙලමියාගේ කටේ ඇඟිල්ල ගහනවා උරෝ ඉන්න. එයා කියනවා මම ඔයාව හැමදාම බලා ගන්නවා කියලා. ඊට පස්සේ උට කැම්ප් එක පෙන්නනවා. කැම්ප් එකේ බෙලමි නංගිව හැමතැනම හොයනවා. එයා කොහෙවත් නැහැ. ඔක්ටේවියා සිහියෙද්දී ඉන්නේ ගුහාවක. එයාගේ කකුල කැඩිලා. ඊට පස්සේ අර අමුතු මිනිස්සයා එයාගේ පැත්තට කඩුවකුත් රත් කරගෙන එනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා බෙලමිව. එයා කට්ටියන්ට කියනවා ආයුධ දීලා මගේ නංගි පැය 12ක් තිස්සේ දැන් නැහැ අතුරුදහන්. එයාව හොයාගන්න නැතුව ආයි කවුරුත් කැම්ප් එකට යන්නේ නැහැ කියලා. ජස්පත් එකතු වෙනවා ඔක්ටේවියා හොයන්න යන්න. බෙලමි ෆින්ටත් කතා කරනවා. ඉවලේ රේවන් එයාගේ කොණ්ඩේ කපකපා ඉන්නේ. රේවන් අහනවා මොනවද කතා කරන්න තියෙනවා කිව්වේ කියලා. ඊට පස්සේ ෆින් කියනවා අපි පස්සේ කතා කරමු ගැන කියලා. රේවන් කියනවා ඔයාගේ මූණ හැටියට නම් පස්සේ කතා කරන්න ඕන දෙයක් නෙමෙයි තියෙන්නේ කියලා. ෆින් ඒ වෙලාව එළියට යද්දී එයා ක්ලාක්ගෙන් අහනවා ඔයාට මේක නවත්තන්න පුළුවන්ද කියලා. ක්ලාක් කියනවා මේ ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා. හැබැයි ෆින් කියන්නේ මට මේක නවත්තන්න බෑ කියලා. එයාලා දකින්නවා අක්කකින් තරු වගේ මොනවද වැටෙනවා. ඊට පස්සේ කට්ටිය හිතන්නේ ෆයර්වර්ක්ස් වැඩ කරලා කියලා. ක්ලාක් කියනවා ඒව නෙමෙයි. ඒ ආක් එකෙන් මිනිස්සු 100 ගාණක් එළියට දාද්දි ওই විදිහට තමයි පේන්නේ කියලා. ඊට පස්සේ රේවන් ගිහිල්ලා බෙලමිට ගහන්න හදනවා උඹගේ වරද තමයි මේක කියලා. ඊට පස්සේ ක්ලාක් කියනවා අපි කොහොම හරි කට්ටියන්ට පණිවිඩය දෙන්න ඕනේ. එයාලා මේ 300 විතරක් නෙමෙයි තව කට්ටිය අනිවාර්යෙන් මරනවා. මොකද ඒගොල්ලන්ට ඔක්සිජන් ඉතුරු කරගන්න අවශ්‍යතාවය තියෙන හින්දා කියලා. මේ වෙලාවේ ෆින් කියනවා අපිට රේඩියෝ එකක් හදාගන්න ඕනේ. ට්‍රාන්ස්මීටරයක් සමහර විට ඇති අපි සප්ලයි ගන්න තැනක් තියෙනවා. අන්න එතන කියලා. ඊට පස්සේ ක්ලාකුයි රේවනුයි එතෙන්ට යනවා. අනිත් කට්ටිය පිටත් වෙනවා ඔක්ටේවියා හොයන්න. ඔක්ටේවියා පෙන්නනවා යාට සිහිය ඇවිල්ලා එයාගේ කකුල කැඩිලා වගේ තිබ්බ එක දැන් ටිකක් හොඳයි. ඒක තමයි අර පුද්ගලයා පීයක් වගේ එකක් රත් කරගෙන එන්නේ නැත්තේ ඒ කකුල හදන්න. එයා ඒ වෙලාවේ මුවකුගේ අනකුත් අරන් ඒක ආයුධයක් විදිහට පාවිච්චි කර හිමින් එළියට යන්න බලනවා. බෙලමිල හොයාගන්නවා ඔක්ටේවියාගේ බෙල්ට් එකක් වගේ. ඒ වෙලාවේ කට්ටිය මග සලකුණු බලලා කියනවා එයාලා මේ පැත්තට ගිහිල්ලා තින්නේ කියලා. මේ වෙලාවේ ෆින් කියන්නේ මෙතන තව කෙනෙක් ඉඳලා තියෙනවා. එතන තව අඩි සලකුණු තියෙනවා කියලා. ඒ වගේම ෆින් කියන්නේ මේ ආපු පුද්ගලයා කවුරු හරි එයා ඔක්ටේවියා උස්සගෙන ගිහිල්ලා තියෙනවා මේ අඩි සලකුණු වන්න. අපිට ඔක්ටේවියා පෙන්නනවා එයා අර ගුහාවේ ගල් කීපයක් ගලවගෙන එතනින් රිංගගෙන එනවා. අර කට්ටිය රෙහෙන අතරේ. අපේ කට්ටිය අද්දි දකිනවා මිනිස්සුන්ගේ ඇටසැකිලි එක එක කණුවල ගහලා තියෙනවා. ඒ වෙලාවේ ෆින් කියනවා මම ග්‍රවුන්ඩර්ස්ලගේ භාෂාව නම් දන්නේ නැහැ. හැබැයි මෙතෙන්ට යන එක නම් ගොඩක් අනුතුරුදායකයි. අපි පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳ කියලා. කීප දෙනෙක් හැලෙනවා මේ ඇටකටු දැක්කට පස්සේ. ඒ වුණාට බෙලමි කියනවා මගේ නංගි මගේ වගකීම කියලා එයා යනවා. ඊට පස්සේ ජැස්පත් මං එයාව හොයාගෙන මැරෙන්න හරි යනවා කියලා එයත් යනවා. ෆිනුත් එකතු වෙනවා. හොඳ අයියා කෙනෙක් නේද එයා. ඊට පස්සේ අපිට අක්කේ පෙන්නනවා ඔක්ටේවියා ලොකු වෙලා අයියයි නංගි සෙල්ලම් කර කර ඉන්නවා. ඊට පස්සේ නංගි කියනවා මට කවදද එළියට යන්න දෙන්න කියලා. අම්මා කියනවා දැන් ගිහිල්ලා හැංගෙන්න. දැන් ආයි ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා ගිහිල්ලා හැංගෙනවා. මේගොල්ලෝ මෙයාව ගෙදර පොළොවේ යට තැනක තමයි හංගගෙන තියාගෙන ඉන්නේ. එතකොට මෙතෙන්ට සෝල්ජර්ස් ලෝගයක් එනවා. නංගි ගවුම කෑල්ලක් වගේ එකක් තියෙනවා. එතන බෙලමි ඉඳගෙන ඒක පාග ගන්නවා.
මේ ආපු කෙනා අම්මට කරදර කරනවා බෙලිමිගේ. ඒ වගේම අම්මා අහනවා බෙලිමිගේ රෙකමෙන්ඩේෂන් හරිද? එයාට ලෙටර් එකක් ගන්න පුළුවන්ද කියලා. බෙලිමිව ගාඩ් කෙනෙක් කරන්න තමයි එයාගේ අම්මා හදන්නේ. ඒ වෙල්ලොක්ක කතා කරනවා. හැබැයි බෙලිමි නැගිටින්නේ අර නංගිගේ ඇඳුමේ කෑල්ල දකි කියලා. ඊට පස්සේ කොහොම හරි බෙලිමි නැගිටිනවා. එතන තිබ්බ බඩු ටිකක් වට්ටගෙන. ඊට පස්සේ අර නිලධාරියා මට කියනවා මගේ ක්වාටර්ස් වලට පස්සේ එන්න බෙලිමිට රෙකමෙන්ඩේෂන් එක දෙන්නම් කියලා. කොහොම හරි ඔක්ටේවියා හිමි රිංගගෙන එනවා එළියට. කොහොම හරි ඒ වෙලේ එළි වෙලා. ඒ වගේම අපිට ක්ලාක්ලා පෙන්නනවා. ඒ වෙලේ රේවන් ක්ලාක්ට කියනවා ඔයාගේ අම්මා වගේ නෙමෙයි මගේ අම්මා. මගේ අම්මා හැමදේම විකුණුවා. එයාට මත්ද්‍රව්‍ය ගන්න ඕන හින්දා එයාව කොහොම හරි බේරගත්තේ එයා ගෙදර හිටපු ෆින් කියලා. ඒ වෙලාව අපිට බෙලිමිලව පෙන්නනවා. බෙලිමිලා යද්දී ග්‍රවුන්ඩ් කෙනෙක් ඇවිල්ලා එයාගේ යාළුවෙක්ව උඩට අරගෙන එයාගේ බෙල්ල කපලා පල්ලෙහාට දානවා. ඒ වගේම ගොඩක් කට්ටිය එයාලා වට කරලා ඒ වගේම එයාලා තේරුම් ගන්නවා මෙයාලා ගසුත් පාවිච්චි කරනවා කියලා. ඒ වගේම අපේ සෙට් එක පස්සේ එලවනවා ග්‍රවුන්ඩර්ස්ලා. එයාලා හැමෝම දුවනවා. ක්ලාකුයි රේවනුයි රේඩියෝ එකක් හොයලා ඉන්නේ. ක්ලාක්ට පුළුවන් වෙනවා රිමෝට් කාර් එකක් හොයාගන්න. ක්ලාක් අහනවා මේකෙන් පුළුවන්ද කියලා. රේවන් කියන්නේ අපි බලමු කියලා. ඒ වගේම මේ වෙලාවේ රේවන් දකිනවා ෆින් හදලා දුන්න ඔලු දෙකේ මුවාව. රේවන් දන්නවා මේක හැදුවේ ෆින් කියලා. රේවන් අහනවා මේක හැදුවේ ෆින් නේද කියලා. ක්ලාක්ට පොඩ්ඩක් උත්තර දෙද්දි පැටලෙනවා. ඒ වගේම ඒ වෙලාවේ එයා බලනවා එයාට හදලා දුන්න කපුටගේ රූපේ. ඊට පස්සේ කොහොම හරි ක්ලාක් අර රිමෝට් කන්ට්‍රෝල් කාර් එකේ රිමෝට් එකත් හොයාගන්නවා. ඒක රේවන් ගලවලා බලනවා. ඒ වගේ රේවන්ට තේරෙනවා මෙතන මං හිතනවට වඩා මොකක් හරි දෙයක් තියෙනවා කියලා. අපි කට්ටිය මේ අත දුවනවා. එක කොල්ලෙක් දුවගෙන යද්දී එයා උගුල පැටලිලා එයාට ෂොට් එක හම්බ වෙනවා. එතකොට ඔප්ටිවියා දුවගෙන එනවා. කොහොම හරි ඔප්ටිවියා දුවගෙන යද්දී අර එයා වල්ලන් ගිහපු කෙනා එයා වල්ලගෙන කට වහ ගන්නවා. ඊට පස්සේ ගෑනු කෙනෙක් දුවගෙන එද්දී එයාටත් හෙල්ලයක් වදිනවා. මේ ඔක්කොම ඔප්ටිවියා බලාගෙන ඉන්නේ. කොහොම හරි ඔප්ටිවියා අල්ලගෙන යනවා අර කෙනා. දැන් ඔප්ටිවියා ලොකු වෙලා ඒ වගේම බෙලිමි ගාඩ් කෙනෙක්. ඒ වගේම බෙලිමි කියනවා අපේ එළිය ඩාන්ස් එකක් තියෙනවා. ඒකට ඔයාව එක්කන් යන්න පුළුවන් වෙයි. ඔයා මේ මාක්ස් එක දාගෙන ඉන්න මං ඔයාව ගාඩ් කරන්නම් කියලා. ඔප්ටිවියා කියනවා අම්මා දැනගත්තොත් මොකද කියලා. අම්මා දැනගන්නේ නැහැ. අපි ටක් ගාලා ගිහලා ටක් ගාලා එමු කියලා. බෙලිමි කියනවා. එයා පෙන්වන්න යන්නේ පෘථුවියයි හඳයි තියෙන විදිහ. එයා කියනවා ඔයා කියලා දුන්න කතන්දරවල විදිහටම ඒවා තියෙනවා කියලා බෙලිමිට. අර ඩාන්ස් එකට කට්ටියක් යනවා. බෙලිමි කියන ඔප්ටේවියාටත් යන්න. ඔප්ටේවියා ටිකක් ඩාන්ස් කරනවා කට්ටියත් එක්ක එකතු වෙලා ඊට පස්සේ අපිට වර්තමාන පෙන්වනවා. ඔප්ටේවියාට එන්න අමාරුයි. එයාගේ දනිස්ස නිසා එයාට අමාරුයි කියද්දී අර එක්කන ඇවිල්ලා එයාව උස්සගෙන යනවා. අර ගෑනු ළමයාව මරපු කට්ටිය එතන තව ඇති. මගේ සහෝදරයත් එතන ඉන්නවා. එයාව බේරගන්න මට උදව් කරන්න කියලා ඔප්ටේවියා එයාට කියනවා. ඔප්ටේවියා හිතන්නේ එයාට තේරෙන්නේ නැහැ කියලා ඉංග්‍රීසි භාෂාව. එයා මොකුත් කතා නොකර කලින් හිටපු තැනටම ඔප්ටේවියාව ගෙනල්ලා දානවා. ඒ වගේම එයාට චේන් එකකුත් දානවා ආයෙ පැනලා යන්න බැරි වෙන්න. ඊට පස්සේ බෙලිමිලා හොයාගන්නවා රෝමව. එයාටත් වැඩේ හම්බෙලා ෆින් කියනවා මෙයාලා අපිත් එක්ක සෙල්ලම් කරනවා කියලා. දැන් වටෙන්ම මෙයාලා වට කරලා මේ කට්ටිය දුවන්න කියලා හදද්දී එක පාටම අර එදා ගහපු දුමේද්දි ගහපු හෝන් එක වදිනවා. ඊට පස්සේ ඒ ග්‍රවුන්ඩර්ස් හැමෝම දුවනවා. මේ කට්ටිය කතා වෙනවා දුවමු කියලා. ෆින් කියනවා දැන් දුවන්න වෙලාවක් නැහැ කියලා. මේ වෙලාවේ මෙයාලගේ ඩාන්ස් එක නවත්තනවා. මොකද්ද සෝලාර් ෆ්ලෙයාර් ගැන පණිවිඩයක් දෙන්න ඕනි කියලා. මේ වෙලාවේ ඔප්ටේවියා කලබල වෙලා එළියට යන්න හදද්දී බෙලිමියා ඇවිල්ලා එයාව නවත්තනවා. මොකද ඒ පැත්තෙන් ගාඩ්ලා එනවා. ඊට පස්සේ මෙතන තව ගාඩ් කෙනෙක් ඇවිල්ලා කියනවා එයාලගේ මාක්ස් ගලවලා ID ෂිප් එක එළියට ගන්න කියලා. බෙලිමි කියනවා ඔයා ඉක්මනටම ගෙදරට යන්න කියලා. ඊට පස්සේ ඔප්ටේවියා කියනවා මං කොහොමද ගෙදර යන්නේ කියලා. ගාඩ් කෙනෙක් ඔප්ටේවියාව අඳුර ගන්නවා. ඊට පස්සේ ඔප්ටේවියා එතනින් දුවන්න හදනවා. ගාඩ්ලා අල්ල ගන්නවා එයාව. එදා ඉඳන් තමයි ඔප්ටේවියා හිරේ ඉන්නේ. මේ වෙලාවේ ෆින් කෙනා පොලොක රෙද්දක් වගේ එකක් ඇතුලේ එයාලා හැංගිලා ඉන්නේ. එයාලා පොඩ්ඩක් එළියට ඔළුව දාලා බලනවා. ඊට පස්සේ තේරුම් ගන්නවා ඇසිඩ් ෆ්ලොග් එකක් නෑ. ඒ සංඥාව බොරු එකක් කියලා. ඊට පස්සේ මෙයාලා දකිනවා තනියම එක්කෙනෙක් යනවා. මේගොල්ලෝ කියනවා අපි කොහොම හරි එයාව අල්ල ගන්න ඕනේ කියලා. මේලා රේවන්ලා පෙන්නනවා එයා කොහොම හරි උත්සාහ කරනවා අර ට්‍රාන්ස්මීටර් එක හදාගන්න. එතකොට ක්ලාක් අහනවා ඔයා මාත් එක්ක කතා කරේ නෑ බංකර් එකේ ඉඳලා ආපු වෙලේ ඉඳන් මොකක් හරි අවුලක්ද කියලා ක්ලාක් අහනවා. මේ වෙලාවේ රේවන් නැගිටලා පෙන්නන්නේ අර ඔලු දෙකේ මුවාව. ඒ වගේම රේවන් බයිනවා මේක ඔයාට ෆින් නේද හදලා දුන්නේ කියලා. මම මගේ ජීවිතේ පරතුවට තියලා පහලට එද්දී ඔයා ෆින් එක මගුල් නටනවා නේද කියලා එයා කියනවා. ක්ලාක් කියනවා ඒ ගැන මට කතා කරන්න බෑ කියලා. රේවන් කියනවා ඔයා විශේෂයි කියලා හිතන්න එපා. මටත් එකක් එයා හදලා දුන්නා කියලා. රේවන් මේ වෙලාවේ කියන්නේ එයාට දවස් 10ක් මං වෙනුවෙන් බලන් ඉන්න බැරි වුණා නේද කියලා.
ක්ලාක් කියනවා එයාට ආදරය කරනවාද කියලා. ඒ වුණාට ක්ලාක් කියන්නේ මං එයාව දන්නෙත් නෑ කියලා. හරි. රේවන් කරන්නේ අර මාලේ කඩලා අයින් කරන එක. මේ වෙලාවේ අර පුද්ගලයා ඇවිල්ලා ඔක්ටේවියා දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔක්ටේවියා කරන්නේ එතන තිබ්බ ගලකින් ගහලා එයාව බිම දානවා. ඊට පස්සේ එයාගේ ළඟ තියෙන අර යතුර ඊට පස්සේ ඔක්ටේවියා කරන්නේ යතුර අරගෙන ගලව ගන්නවා. ඒ වගේම බෙලමිලත් එනවා එතෙන්ට. ඒ වගේම අර මිනිහටත් සිහිය එනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා බෙලමි කොහොමද ෂිප් එකට ආවේ කියලා. එයාගේ අම්මා දැන් ගෙදර නැහැ. එයාව ෆ්ලෝට් කරලා බෙලමි දැන් ජැනිටර් කෙනෙක්. ඊට පස්සේ අර එනවා ඔක්ටේවියාව අල්ලගත්තු නිලධාරියා බෙලමිව හම්බෙන්න. දැන් අවුරුද්දක් ගිහිල්ලා ඔක්ටේවියාව අල්ලගෙන ඔක්ටේවියා හිරේ අම්මාව ෆ්ලෝට් කරලා. ඒ නිලධාරියා අහනවා ඔයාගේ නංගිව ආරක්ෂා කරගන්න ඔයා ඕනම දෙයක් කරනවා නේද කියලා. ඒ වගේම එයා කියනවා චාන්සලර් ජාහා මිෂන් එකක් ඇප්රූව් කරලා තියෙනවා. සිරකරුවන් 100 දෙනෙක් පොළොවට යවනවා කියලා. ඒ වගේම එයා කියනවා ඔයාට පොළොවට යන යානේ සීට් එකක් දෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ නංගිත් එක්ක යන්න කියලා පල්ලෙහාට. එයා කියන්නේ මේ කට්ටිය සවයි වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ නංගිව ආරක්ෂා කරගන්න කියලා. බෙලමි අහනවා මොකද්ද කරන්න ඕන කියලා. එයා තුවක්කුවක් දීලා කියනවා චාන්සලර්ව මරලා දාන්න කියලා. බෙලමි අහනවා මං ඔයාව මරුවොත් මොකද කියලා. ඊට පස්සේ එයා කියනවා ඔයාගේ නංගි තනියම පෘථිවියට යයි. ඒ වගේම ආවත් ෆ්ලෝට් කරලා දායි කියලා. එයා කියනවා තව විනාඩි 20කින් ෂිප් එක පිටත් වෙනවා. ඔයා ඉක්මනට වැඩේ කරන්න කියලා. ඊට පස්සේ අපිට වර්තමාන කාලේ පෙන්නනවා. බෙලමි හදන්නේ අර ඔක්ටේවියා අරගෙන ආපු පුද්ගලයව මරන්න. ඒකට ෆින් කියනවා ෆින් ටිකක් නැමිලා බලනවා. බලද්දී තියෙන අර හෝන් එක ඒක තමයි ගහලා තින්නේ ග්‍රවුන්ඩර්ස්ලට දුවන්න. මේ වෙලාවේ මෙයා එකපාරටම නැගිටලා ෆින්ට පීයෙන් අයිනවා. ඊට පස්සේ මෙයා සටන් ගන්නවා. ඔක්ටේවියාගේ අයියවත් මරන්න හදන්නේ. ජැස්පර් පිටිපස්සේ ඉඳන් පොල්ලකින් ගහනවා. සීන් නැති වෙන්න. ඊට පස්සේ ෆින්ව උස්සගෙන එනවා බෙලමි කැම්ප් එකට. ඊට පස්සේ රේවන් අහනවා මෙයා බේරගන්න පුළුවන්ද කියලා ක්ලාක්ගෙන්. මට බෑ මගේ අම්මට තමයි පුළුවන් ඔයා ඉක්මනට ගිහලා රේඩියෝ එක හදන්න කියලා රේවන්ට කියනවා. දැන් මෙයාලට රේඩියෝ එක හදන්න පොඩි මොටිවේෂන් එකක් තියෙනවා. බෙලමි ඔක්ටේවියාගෙන් අහනවා අර මිනිහා බේරගන්න හදන්නේ කියලා. ඊට ඔක්ටේවියා කියනවා එයා මගේ ජීවිතේ බේරගත්තා කියලා. ඊට පස්සේ මෙතන පොඩි කතා බහක් ගිහිල්ලා ඔක්ටේවියා බයිනවා ඔයා හින්දා තමයි ඔක්කොම උනේ. ඔයා හින්දා තමයි මම ඩාන්ස් එකට ගියේ. ඔයා හින්දා තමයි අම්මත් මැරුණේ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ලොකු වෙහිකලුවක් එනවා. එහෙනම් මෙතනින් මේ එපිසෝඩ් එක ඉවරයි. එහෙනම් guys එපිසෝඩ් 6 එකත් ඉවරයි. එපිසෝඩ් 7 එක මම ඉක්මනටම අරන් එන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න මම ඉක්මනටම එන්නම්. එහෙනම් bye bye.